ආයුබෝවන් යාළුවනේ. මේ දවස්වල පවතින දේශගුණික තත්ත්වය ගැන ඕගොල්ලෝ වැටහීමකින්ද ඉන්නේ. ඇත්තටම මේ වෙද්දී ශ්‍රී ලංකාවේ දේශගුණය බොහොමයක් වෙනස් වී තිබෙන බව බොහෝ පළාත්වලට ලැබෙන වර්ෂාපතනයෙන් සහ අධික සීතලෙන් අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් මේ වෙද්දී බස්නාහිර මධ්‍යම ඒ වගේම වයඹ වැනි ප්‍රදේශවල ඉතා විශාල වශයෙන් දේශගුණය වෙනස් වී තිබෙනවා. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ මේ වන විට ශ්‍රී ලංකාව පුරාම පවතින්නේ වියලි කාලගුණයක්. නමුත් පසුගිය සති කිහිපයක් මුළුල්ලේම ඇදහැලෙන දැඩි වර්ෂාව සහ දැඩි සීතල නිසා බොහෝ මහජනතාව පීඩාවට පත් වෙලායි තියෙන්නේ. ඔබට මතක ඇති පහුගිය දිනක නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.ටත් වඩා පල්ලෙහාට වැටෙන්න ගත්තා. මේ ආකාරයට මහනුවරත් නුවරඑළියෙත් ඒ වගේම තව බොහොමයක් ප්‍රදේශවල උදාහරණයක් විදිහට මේ වෙන විට හපුතලේ ප්‍රදේශයේත් ඉතා අධික සීතලක් ජනතාවට විඳින්නට වෙලා. මේ ආකාරයෙන් සීතල දැනෙන්නේ ඇයි? අන්න ඒ ගැනයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් ගොඩක් අය කියන කතාවක් තමයි මේ වෙද්දී පහුගිය රජවල් විසින් ඉතා අමනෝන්‍ය විදියට හදපු ජලාශ සහ වාරිමාර්ග ක්‍රම මේ සීතලට හේතුවක් වුණා කියලා. පරිසර වාර්තාවලට අවනත නොවි මොරගහකන්ද වැනි ජලාශයක් ඉදිකිරීම මහනුවර අවට ප්‍රදේශයේ දේශගුණය වෙනස් වෙන්න හේතු වුණාද? ඔව්. ඒක යම්තාක් දුරකට සාධාරණ හේතුවක් වාගේම එය හේතුවක් වුණ බව අපටත් පැහැදිලි. හැබැයි මේ තරම්ම දේශගුණය වෙනස් වෙන්න ඒක හේතුවක් නොවෙයි. මේ තරම්ම ශ්‍රී ලංකාවේ දේශගුණය වෙනස් වෙන්න හේතුව විදිහට ඇතමුන් මැසිවිලි නගන්නේ ඉන්දියාවේ හදපු කැලෑවක්. ඉතින් ඉන්දියාව තමන්ගේ වනවගාව වැඩි කරන්න කියලා හදපු දකුණු ඉන්දියාවේ අක්කර 2800ක කැලෑව ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය වැඩි වෙන්න හේතු වෙලාද? ඒකත් අපිට ඇත්තටම පිළිගන්න අමාරු කාරණාවක්. ඒ නිසා අපිට යම් යම් කැළඹීම් මෝසම් සුළංවල වෙනස්කම් සිදු වෙන්න පුළුවන් වුණත් මේ තරම් වෙනස්කමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඇත්තටම මේ මොකද? මේ වෙද්දී අපි කාටත් නොපෙනෙන ඉහළ අභ්‍යවකාශයේ වෙනස්කමක් සිදු වී තිබෙනවා. නාසා ආයතනය ප්‍රකාශ කරන ආකාරයට තමන්ගේ කක්ෂය වටා කැරකෙන ග්‍රහකයක්. ඒ කියන්නේ ග්‍රහලෝකයකින් කඩා වෙන්වුණු ග්‍රහ වස්තුවක්. එය ඉතා විශාල වස්තුවක්. උදාහරණයක් විදිහට පෘථුවියෙන් 8/1 ප්‍රමාණ වන මේ විශාල ග්‍රහ වස්තුව මේ වෙද්දී සූර්යයත් පෘථුවියත් අතර කක්ෂයේ ගමන් කරමින් පවතිනවා. ඔගොල්ලෝ දන්නවා කක්ෂයේ ගමන් කරන ග්‍රහ වස්තුවක් එයින් මිදෙන්න හේතුවක් වෙන්නේ ඊටාම අල්ප ආකාරයෙන්ුයි. මේ ආකාරයට ඉර එළිය පෘථුවියට වැටෙන එක සීමාන්තික වෙලා තියෙනවා කියලායි නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ. ඉතින් ඉර එළිය කෙලින්ම දේශගුණයට බලපාන රටවල් විදිහට ආසියානුකරයේ සමකය ආසන්න රටක් විදිහට ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය, ඉන්දියාව දක්වන්න පුළුවන්. මේ ආකාරයෙන් සමකාසන්න රටවල් වල මේ විදිහට දේශගුණය විපර්යාසයකට ලක් වෙන්න මේ ග්‍රහ වස්තුව තමයි මේ වෙද්දී අපට දකින්න තියෙන හොඳම හේතුව. ඉතින් මෙය ඉදිරියටත් අගෝස්තු මාසය දක්වා බලපාවි කියලා අපේ තාරකා විද්‍යාඥයොත් දැන් අපිට අනාවැකි කියලා තියෙනවා. ඉතින් අගෝස්තු මාසයේ වෙනකම් මේ විදිහට දේශගුණය පැවතුනොත් සමාජ ක්‍රමයේ වාගේම එදිනෙදා ජීවනෝපායත් ඊටාම අපහසු වෙන බව ඔබට මට රහසක් නොවේ. ඉතින් කොහොම වුණත් මේ සීතල උහුලගෙන තමන්ගේ දවසේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න අපේ සහෝදරයන්ට අපේ යාළුවන්ට පුළුවන් වේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අදහසුත් වීඩියෝ එකට යටින් එකතු කරන්න. මේ සීතල දේශගුණය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. සුබ දවසක්.